සුබ දවසක් හැමෝටම. නිවාඩු දවසට ලේසියෙන්ම රසවත් චිකන් කරියක් හදාගන්න තමයි මම ඔයාලට කියලා දෙන්නේ. හරිම ලේසි. ඉතින් ඔයාලට තියෙන්නේ චිකන් බ්‍රෙස්ට් එකක් ගෙනාවා. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒක හොඳට හොදලා කපලා ඒකට ගම්මිරිස් කුඩු, ඉඟුරු, සුදු ලුණු, බෙල් පේපර්, කහ තුන භාගයක් පොඩ්ඩක් දාලා හොඳට කවලම් කරලා මුලින්ම වතුර දාන්න නැතුව ලිපේ තියන්න. ඊට පස්සේ ටිකක් ඒ ටික තැම්බීන එනකොට වතුර ටිකක් එකතු කරලා මේ විදිහට ගන්න තියෙන්නේ. පිටරට ජීවත් වෙනකොට තනියම තමන්ට අවශ්‍ය කෑම වල හදන්න ඉතින් ගොඩක් අමුදව වගේ අමාරුයි හැමෝටම. ඉතින් ඒ අයට කැමති අයට මාලා රෙසිපි ගොඩක් තියෙනවා. ක්‍රීන් ලේසින් හදාන්න පුළුවන් දේවල්. කැමති මැසේජ් එකක් දාන්න. ඉතින් මේ වගේ රසවත් කරියක් හදලා ඔයාලට පුළුවන් රසවලුවට සම්බුලත් හදලා මේ රස බලන්න. හරි ඔයාලා මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයාලා අදහස් ඔයාලට මොනවද තව දැනගන්න ඕනේ මොන වගේ දේවල්ද මේ ඇප්ලිකේෂන් හදාන්න පුළුවන් කියලා. ඉතින් කඩෙන් කන අයට මම කියන්නේ කඩෙන් කියන්නේ සල්ලි දීලා අපේ සයිට් එක ඉස්සරහ ගන්න නැත් වෙන්නේ. ඉතින් කට්ටිය ඔයාලා මේ වගේ යමක් හදාගත්තොත් එහෙම සාහනෙන් කෙනෙකුට හදුවොත් එහෙම දවසම කන්න පුළුවන්. මේ වගේ තුන් දෙනෙකුට ඒ තියෙන සාහන චිකන් ග්‍රෑම් බෙස්සුම්සියක් වගේ ගාලා හදන්න. මොකද කටුව නම් මනම් ගේන්න එපා. මොකද ඒ ගණන් අරුවට තිබ්බට ඊටලාව බෙස්ට් එකෙන් ගන්න එක එඟටත් හොඳයි. ඔයාලා අසර අස් කැල්ලක් කන්න පුළුවන්. හරි එහෙනම් අපි අලුත් වීඩියෝත් සමග සම්බන්ධ වෙමු. එන හැමෝටම බුසර්නායි ජීස්පීට අල්ලා දෙන්න කීටයි. ඔයාලා ආසම ගන්න කන්කුන් ටික රසට මේ විසින් ප්‍රදාන කරන දෙන්නේ කෑමි බෙල් පේපර් ලුණු මේකට ලුණු එකතු කරලා පුළුවන්. ඔයාලා කැමති නම් නැත්නම් මේක එකතු කරලා රසට වලට කන්කුන් ටික රස බලන්න පුළුවන්. වැඩි රස ගන්න එපා. ඒක කන්කුන් ටික ගොඩක් නඩ වෙනවා. මේක මේකටත් කරගත්තා නෙවෙයි. මේකට වඩා එකතු කරන්න පුළුවන් මේ රේස් ලුණු තක්කාලි සෝයා සෝස් එක ගොඩක් දේවල් එකතු කරන්න පුළුවන්. ඒ වුණාට ඒ නැතුව උනත් මේ විදිහට හදන්න පුළුවන්. එතන එකතු කරලා තියෙන්නේ කන්කුන්, කෑරි මිරිස්, ලුණු කුඩු, බෙල් පේපර්. වැඩි සැර කරන්න කැමති නේද? මිරිස් පොඩ අඩුවෙන් දාගන්න. මේ විදිහට හදලා දවසක් කාලා බලන්න කොහොම රස කියලා. ඉතින් වැඩ නැහැ. මේ වගේ කන්කුත් එක හදාගත්තා රසට බත් කඩක් කන්න පුළුවන්.